ළමයි මේ මහ සමාජයෙන් එන හැම දෙයක්ම මේ විදිහේ මාධ්‍ය තුල පළ කරන්න බෑ. ඇයි ඒ හැම දෙයක්ම පළ කරන්න ඉඩකඩ නෑ. ළමයි පත්තරයක නම් තියෙන්නේ පිටු 16ක 20ක වගේ පොඩි ඉඩකඩක්. ගුවන් විදුලියේ ගුවන් කාලය රූපවාහිනියේ විකාශන කාලය තියෙනවා. ඉතින් අද වෙද්දී හවස් වෙද්දී ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති 800ක් ආවොත් 800ම කියන්න ඔය පැය භාගෙ වෙලා නැහැ. එහෙම වුණොත් එළි වෙනකම් ප්‍රවෘත්තිකයේ ගියේ ඉන්න වෙනවා අnder ඡන්දපති බල කියනවා වගේ. ළමයි මෙන්න මේ හැම එකක්ම මේ විදිහට පළ කරන්න කාලය ප්‍රමාණවත් නැහැ. ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ළමයි අවශ්‍යම ටික තෝරා බේරාගෙන පළ කරනවා. ඒ වගේම ළමයි සමහර වෙලාවට අහගන්න සමහර තොරතුරු Tamanගේ දේශපාලන මතවාදයට පටහැනි. අපි ගත්තොත් එහෙම ආණ්ඩු පක්ෂයේ නාලිකාවන් ආණ්ඩු පක්ෂයට විරුද්ධ ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ. විපක්ෂයේ නාලිකාවන් තමන්ගේ දේශපාලන පක්ෂවලට නිකන් අවහිරයක් වෙන නිකන් ඒ වගේ තොරතුරු පළ කරන්නේ නැහැ. කපලා දානවා. ළමයි සමහර තොරතුරු පරණයි. දැන් දිට්ටසුලි කුණාටුව ඇවිල්ලා දැන් මාස කිහිපයක් ගිහිල්ලා මාස 5ක් 6ක් ගිහිල්ලා දැන් ඒ ගැන නිවුස් එකක් ආවට ඒක හොට් නෑ. ඒ වගේ දේවලුත් කපලා දානවා. ළමයි සමහර ඒ වගේ ප්‍රවෘත්ති ගතියක් නෑ. ගහකින් වැටිලා ඇටයක් පැලිලා. බයිසිකලේ වැටිලා දතක් කැඩිලා. බල්ලෙක් කාලා තුවාල වෙලා. ඒවා ප්‍රවෘත්ති නෙමෙයි. ඒවත් කපලා දානවා. ළමයි සමහර ඒවා පළ කරපුවාම ජාතිවාදී ගැටුම් ඇති වෙන්න පුළුවන්. අපි හිතුවොත් එහෙම සිංහල දෙමළ කොල්ලෝ දෙන්නෙක්ගේ වලියක්. ඒ වගේ දෙයක් සමාජයට ප්‍රවෘත්ති හැටියට ගමන් කළොත් එහෙම මේ සමාජයේ ඉන්න යක්ක පුත්තු ඇවිස්සලා එක ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පළ කරන්නෙත් නෑ. එන ළමයි මෙන්න මේ වගේ විවිධ හේතුන් මත ජනමාධ්‍ය තුලින් ගමන් කරන තොරතුරු පාලනය කරනවා. ඉතින් ළමයි මෙන්න මේ තොරතුරු පාලනය කරන මෙන්න මේ තොරතුරු වාරණය කරන පිරිසට තමයි කියන්නේ දොරටු පාලකයෝ කියලා. ළමයි ආයතනයක් ඇතුලේ ඉන්න ප්‍රවෘත්ති වාර්තාකරුවාගේ අතිනුත් දොරටු පාලනය වෙනවා. කෑගල්ලේ මාණ්ඩලික වාර්තාකරුවාට අද ප්‍රවෘත්ති 20ක් එනවා. ඒ 20න් එයත් ළමයි අර කන්ඩිෂන්ස් දිහා බලලා එයාට ගැළපෙන එයාගේ මතවාදයට අනුව හොඳම 4-5ක් ආයතනයට යවනවා. ඒ වගේ ළමයි ප්‍රවෘත්ති නගර ගානේ දිස්ත්‍රික්ක ගානේ ප්‍රවෘත්ති 7-800ක් හවස්සේදී මාධ්‍ය ආයතනයට එනවා. ඊට පස්සේ ළමයි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ වගේන් හොඳම සාරය අරගෙන ඒ වගේන් හොඳම ටික අරගෙන පළ කරනවා. ඒකෙදිත් ඇතුලේ ඉන්නවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු, වැඩසටහන් අධ්‍යක්ෂකවරු, ඊට පස්සේ වැඩසටහන් නිෂ්පාදකවරු, වෙලාවකට රජයත් මේකට මැදිහත් වෙනවා. රජයනුත් වෙනවා ළමයි ඇමතුම් අහවල් නිවුස් එකක් එයි මෙන්න මේ වගේ නිවුස් එකක් එයි ඒ නිවුස් එක දාන්න එපා කියලා. දොරටු පාලකයෝ. ඊට පස්සේ ළමයි ආයෙ ගත්තොත් ආයතනයේ හිමිකාරීත්වය ආයතනයේ අයිතිකාරයා හෝ මැනේජ්මන්ට් එකත් කෝල් කරලා කියනවා මෙන්න මෙහෙම නිවුස් එකක් එන්න පුළුවන්. ඒක මම යා මගේ රිලේෂන්ස් කෙනෙක් යා මම දන්න කෙනෙක් මගේ යාළුවෙක් ඒ නිවුස් එකක් දාන්න එපා කියලා. එහෙනම් ළමයි මෙන්න මේ වගේ විවිධ හේතුන් මත ආයතනයකින් මාධ්‍ය ආයතනයකින් මහ සමාජයට ගමන් කරන තොරතුරු සීමා කරනවා. ඒකට කියන්නේ දොරටු පාලනය කියලා. මෙන්න මේ දොරටු පාලනයට කැපවෙන මේ දොරටු පාලනයට මැදිහත් වෙන පිරිසට තමයි කියන්නේ දොරටු පාලකයෝ කියලා. එහෙනම් අපේ තියෙන අහලා තියෙන ප්‍රශ්නය තමයි ජනමාධ්‍ය තුල සිදුවන දොරටු පාලන ක්‍රියාවලිය සඳහා හේතු වන කරුණු 4ක්. ලියා ගන්න පළවෙනි කරුණ සෑම තොරතුරක්ම එලෙසින් පළ කිරීමට ලියන ළමයි සෑම තොරතුරක්ම එලෙසින් පළ කිරීමට පත්තරයක නම් ඉඩකඩ ගුවන් විදුලි රූපවාහිනිය නම් ඔව් කාලය ලියා ගන්න. කාලය හා අවකාශය ප්‍රමාණවත් නොවන නිසා කාලය හා අවකාශය ප්‍රමාණවත් නොවන නිසා right කාලය හා අවකාශය ප්‍රමාණවත් නොවන නිසා. තව එකක් ළමයි අහගන්න. සමහර ප්‍රවෘත්ති වල ගුණාත්මක භාවයක් නැහැ. ඒ කියන්නේ ප්‍රවෘත්ති ගතියක් නැහැ. ඒ කියන්නේ නිකන් ඒව ප්‍රවෘත්ති නෙමෙයි නිකන් ගහ ගමන් කිව්වේ ගහකින් වැටිලා බයිසිකලෙන් වැටිලා බල්ලෙක් කාලා ලියා ගන්න.
ඇතම් තොරතුරු වල ගුණාත්මක භාවයක් නොමැති නිසා. ඇතම් තොරතුරු වල ගුණාත්මක භාවයක් නොමැති නිසා. ඒ වගේම ළමයි ඇතම් තොරතුරු පළ කරපුවාම සමාජය තුළ ගැටුම් ඇති වෙන්න පුළුවන්. ලියා ගන්න. ඇතම් තොරතුරු පළ කිරීමෙන් මහ සමාජය තුළ ගැටුම් ඇති විය හැකි නිසා. ඇතම් තොරතුරු පළ කිරීමෙන් මහ සමාජය තුළ ගැටුම් ඇති විය හැකි නිසා. තුළ ගැටුම් ඇති විය හැකි නිසා. ඒ වගේම ළමයි තව එකක්. ඇතම් තොරතුරු තමන්ගේ දේශපාලන මතවාදයට පටහැනි. ඒව නිකන් දාන්න බැරිකමට අවසානයේ චූට්ටක් දානවා. දැන් අපි ඔය ඉස්සර විශ්වවිද්‍යාල කාලේ කරන අලගර එහෙම ජාතික රූපවාහිනියේ ITN එකේ යන්නේ හරිය අඩුවේ. හරිද? විපක්ෂයේ නාලිකා අර විනාඩි 15ක් විතර අරගෙන අර මියුසික් එහෙම දාලා ළමයි ලස්සනට අර එක පෙන්නනවා. ලියා ගන්න. ඇතම් තොරතුරු තම දේශපාලන මතවාදයට පටහැනි නිසා. ලියන්න ළමයි. ඇතම් තොරතුරු තම දේශපාලන මතවාදයට පටහැනි නිසා. right. ඉතින් ළමයි මෙන්න මේ වගේ විවිධ හේතුන් මත මේ ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන තොරතුරු වාරණය කරනවා. ළමයි ඔයගොල්ලන්ට ඔය ලියන්න තියෙන රෝමිලකම් එකේ ප්‍රශ්නෙට කරුණු 4ක් අහලා තියෙන්නේ. ඔයගොල්ලෝ ලියනේම ෂුවර් නැත්නම් 10ක් හරි ලියන්න. කීයක් වැරදුනත් කමක් නැහැ. අහන්නේ 4යි නම් හරි ගිය 4ක් තියෙනවා නම් ඔයගොල්ලන් ලකුණු 4 දෙනවා. හරි අනිවාර්යෙන් හොඳට කල්පනා කරලා ලියන්න. හරි. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට.